හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරන්න. හිතුමතේට යකඩ විටමින් ගන්න හොඳයිද? අපි බලමුකෝ ඇත්ත මොකක්ද කියලා. අද කාලේ බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි මට හරිම මහන්සි. හිස රදය. හුස්ම හිර වෙනවා වගේ. එහෙමනම් යකඩ විටමින් ටිකක් ගත්තොත් හරිද කියලා. ඇත්තටම හිතුමතේට යකඩ විටමින් ගන්න එක ආරක්ෂිතයිද? නැත්නම් ශරීරයට හානියක්ද? මේ වීඩියෝකින් අපි බලමු ඒ ගැන. යකඩ කියන්නේ මොකක්ද? යකඩ කියන්නේ රක්ත කණිකා නැත්නම් red blood cells නිපදවීමට, හිමොග්ලොබින් සෑදීමට, ඔක්සිජන් ශරීරය පුරා ගෙන යාමට අත්‍යවශ්‍ය මිනරල් එකක්. යකඩ නැත්නම් මහන්සි, හිස රදය, කකුල් අත ගැස්සීම, හුස්ම ගැටීම, මතක ශක්තිය අඩු වීම වගේ ලක්ෂණ එන්න පුළුවන්. හැමෝටම යකඩ අඩුයිද? නෑ. මේක තමයි බොහෝ දෙනා කරන ලොකුම වැරැද්ද. යකඩ අඩුයිද කියලා රක්ත පරීක්ෂාව නැත්නම් බ්ලඩ් ටෙස්ට් එකකින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තීරණය කරන්න බෑ. හිමොග්ලොබින් ලෙවල් එක බලා ගන්න තීරණය කරන්න ඕනේ බ්ලඩ් ටෙස්ට් එකක් කරලා. ලක්ෂණ තියෙනවා කියලාම යකඩ අඩුයි කියලා අපිට තීරණය කරන්න බෑ. හිතුමතේට යකඩ විටමින් ගත්තොත් මොනවද වෙන්නේ? යකඩ අවශ්‍ය නැති කෙනෙක් ගත්තොත් බඩේ වේදනාව, වමනය, මලබද්ධය, අතිසාරය, අක්මාවට හානි, හෘද රෝග අවදානම, ශරීරයේ ඇතුලේ අයන් ඕවර්ලෝඩ් වෙන්න පුළුවන්. දිගු කාලීනව ගත්තොත් ජීවිතයට අවදානම් වෙන්නත් පුළුවන්. යකඩ වැඩියෙන් තියන අයත් ඉන්නවද? ඔව්. විශේෂයෙන් පුරුෂයන්, මොනොපෝස් පසු කාන්තාවන්, අක්මාව සම්බන්ධ රෝග තියන අය. මේ අය අනවශ්‍ය යකඩ ගත්තොත් අක්මාව හදවත් අග්නික්‍රියාව තරුණ ලෙස පත්වෙනවා. ගර්භණී කාන්තාවන්ට යකඩ අවශ්‍යද? ඔව්. නමුත් වෛද්‍ය උපදෙස් අනුව නිවැරදි මාත්‍රාවෙන් ගර්භණී කාලයේ දරුවාගේ මොළය වර්ධනයට රුධිර පරිමාව වැඩිවීම නිසා යකඩ අවශ්‍ය වෙනවා. ඒත් හිතුමතේට ගන්න බෑ. දරුවන්ට යකඩ විටමින් දෙන්න හොඳයිද? හිතුමතේට නම් හොඳ නැහැ. දරුවන්ට වයස අනුව, බර අනුව, රුධිර තත්ත්වය අනුව මාත්‍රාව වෙනස් විදිහට ගන්න පුළුවන්. වැරදි විදිහට දුන්නොත් දරුවාගේ බඩ, අක්මාව, වමනය වගේ ගැට්ටු එන්නත් පුළුවන්. ආහාරයෙන් යකඩ ලබා ගන්න පුළුවන්ද? ඔව්, මේක තමයි හොඳම ක්‍රමය. ශාක ආහාර, නිවිති, මුරුංගා, කඩල, පරිප්පු, තල, කොළපලා වගේ සත්ව ආහාර ගත්තම මාළු, මස්, කුරුල්ලන්ගේ මස්, කබල්ලෑම, අක්මාව ඒ වගේ ගන්න පුළුවන්. විටමින් C තියෙන ආහාර, නාරං, දෙහි එක්ක කෑවොත් යකඩ ශරීරයට හොඳින් අවශෝෂණය වෙනවා. යකඩ විටමින් ගන්නකොට මතක තියාගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. වෛද්‍ය උපදෙස් අනිවාර්යයි. බ්ලඩ් ටෙස්ට් කරලා තීරණය කරන්න ඕනේ. අවශ්‍ය කාලයට විතරක් ගන්න. දිගටම ගන්න එපා. දරුවන්ගෙන් ඈත් කරලා තියාගන්න. හිතුමතේට යකඩ විටමින් ගන්න එක හොඳ නැහැ. යකඩ කියන්නේ බෙහෙතක් වගේම විෂයක් වෙන්නත් පුළුවන්. අවශ්‍ය නම් විතරක් නිවැරදි මාත්‍රාවෙන් වෛද්‍ය උපදෙස් අනුව ගන්න. ඔයාට හරි ඔයාගේ පවුලේ කෙනෙක්ට හරි යකඩ අඩුවක් තියෙනවා කියන සැකයක් හිතෙනවා නම් මුලින්ම බ්ලඩ් ටෙස්ට් එකක් කරගන්න. ඒ අනුව තීරණය කරන්න වෛද්‍ය උපදෙස් අනුව කරන්න ඕනේ දේවල් කරන්න. මේ වීඩියෝ එකට වැදගත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ අලුත් වීඩියෝ සඳහා channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.